සුද දවසක්. මම අද ඔයාලට කියලා දෙන්නේ 5 channel relay control circuit එකක් හදාගන්නේ කොහොමද කියලා. ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන් පහන් කූඩු, තොරන්, බල්බ් වැල් වැනි ප්‍රධාන විදුලියෙන් 230 වෝල්ට් ක්‍රියා කරන බල්බ නිවි පත්තු වීම සඳහා. ප්‍රෝග්‍රෑම් IC පාවිච්චි කරලා ලස්සන රටා ගොඩක් හදාගන්න පුළුවන්. හරි, අපි යමු වීඩියෝ එකට. මේකට ඕනි වෙනවා මේ වගේ ඩොට් බෝඩ් එකක්. 12 වෝල්ට් රිලේ පහක්. $1K රෙසිස්ටර් එකක්. රතු පාට LED බල්බ් එකක්. කොළ පාට LED බල්බ් පහක්. 330 ඕම් රෙසිස්ටර් 10ක්. BC 547 ට්‍රාන්සිස්ටර් පහක්. 1N 4007 ඩයෝඩ් පහක්. PC 817 ඔප්ටෝකප්ලර් පහක්. මේ වගේ වයර් කනෙක්ටර් එකක් ගන්න එක ලේසි. වයර් හයි කරගන්න. හරි. අපි මුලින්ම 12 වෝල්ට් රිලේ එක අරගෙන මෙන්න මේ මම හයි කරන විදියට හයි කරගන්න. මේ රිලේ එකක පින් පහක් තියෙනවා. පින් දෙකක් එක පැත්තකත්, පින් තුනක් අනික් පැත්තෙත් තියෙනවා. මේකේ පින් දෙකක් තියෙන පැත්තෙන් තමයි 230 විදුලිය අවුට් එක ගන්නෙ. ඒක නිසා මම මේ වගේ බෝඩ් එකේ අවසාන පැත්තකට වෙන්න ඒ පින් දෙක හිටිනසේ මෙහිම හයි කරලා ඊයම් තියලා පාහ ගන්නවා. හරි. දැන් 1N 4007 ඩයෝඩ් එකක් අරගෙන මේ රිලේ එකේ මම උඩ දාලා තියෙන පින් අවුට් එකේ විදිහට මේ ඩයෝඩ් එකේ සුදු ඉරක් තියෙන පැත්ත අපි රිලේ එකේ පින් 3ක් තියෙන පැත්තේ උඩ පින් එකට සම්බන්ධ වන ලෙස තියලා ඊයම් වලින් පාහෙ ගන්න ඕනේ. ඊට පස්සේ මේ BC 547 ට්‍රාන්සිස්ටර් එක අරගෙන නම්බර දාපු පැත්ත උඩට හරවගත්තම මේකේ C පින් එක ලෙස ගන්නේ අපේ වම් අත පැත්තේ තියෙන පින් එක. ඒ වගේම මැද පින් එක B පින් එකත් දකුණු අත පැත්තේ පින් එක E පින් එක වෙනවා. දැන් මේකේ අපේ වම් අත පැත්තට තියෙන C, ඒ කියන්නේ කලෙක්ටර් පින් එක අපි රීලේ එකේ ඩයෝඩ් එක පාස්සපු තැන ඩයෝඩ් එකේ ඉරක් නැති පැත්ත තියෙන්නේ. අන්න එතනට තමයි මේ C පින් එක පාස්සන්න ඕනි ට්‍රාන්සිස්ටර් එකේ. ඊට පස්සේ මේ ට්‍රාන්සිස්ටර් එකේ මැද පින් එකට B, ඒ කියන්නේ බේස් පින් එකට අපි 330 ඕම් රෙසිස්ටර් එක තියලා පාහ ගන්න ඕනි ඊයම් දාලා. දැන් PC 817 ඔප්ටෝකප්ලර් එක අරගෙන ඔයාලට පෙනවා ඇති මේකේ එක තැනක පොඩි තිතක් වගේ ලකුණක් තියෙනවා. ඒක තමයි මේකේ ඩේටා පින් එක. එහෙම නැත්නම් අපි යම්කිසි රටාවක් ලබා දුන්නම ඒක ලබා ගන්න පින් එක මේක. ඒ පින් එකට විරුද්ධ පැත්තට තියෙන පින් එක තුන්වන පින් එක වෙන්නේ. අන්න ඒ පින් එකට මේ 330 ඕම් රෙසිස්ටර් එකේ ඉතිරි පින් එකට තියලා පාහ ගන්න ඕනි.
ඊට පස්සේ ඔප්ටෝ කප්ලර් එකේ 4 වන පින් එක. මෙන්න මේ පින් එක අපි රිලේ එකට ඩයෝඩ් එකක් පෑස්සුවේ. අන්න ඒකේ ඩයෝඩ් එකේ සුදු ඉරක් තියෙන පැත්ත පාස්සපු පින් එකට මම මෙන්න මේ වගේ කම්බි කෑල්ලක් තියලා පාස්ස ගන්නවා. දැන් මේ කොළපාට LED බල්බ් එක අරගෙන මේකේ ධන පින් එක හොයාගන්න. දිග පින් එක තමයි ධන පින් එක වෙන්නේ. 330 ඕම් රෙසිස්ටර් එකක් තියෙනවනේ තව. අන්නේ රෙසිස්ටර් එක ඔප්ටෝ කප්ලර් එකේ දෙවනි පින් එක මන් මෙන්න මේ පිනවන පින් එකට තියලා පාස්ස ගන්න ඕනේ. මට මේක අතපසු වීමක් වුණා. ඒකයි ඒ කොටස වීඩියෝ එකේ නැත්තේ. මම පසුව එය හදාගත්තා. ඒක නිසා අනිවාර්යෙන් 330 ඕම් රෙසිස්ටර් එක දාලා ඒ රෙසිස්ටර් එකේ ඉතුරු අග්‍රය LED බල්බ් එකේ ධන පින් එකට තියලා පාස්ස ගන්න ඕනි. LED බල්බ් එකේ ඉතිරි පින් එක. ඒ කියන්නේ ඍණ අග්‍රය. ඒක අපි BC 547 E අග්‍රය. එමීට අන්න ඒ පින් එකට LED බල්බ් එකේ ඉතිරි පින් එක තියලා මෙන්න මේ විදිහට මම පහගන්නවා. එකයිකේ රෙසිස්ටර් එක අරගෙන මම මෙන්න මේ වගේ එක පින් එකක් උඩට හිටින සේ තියලා පාහගන්නවා. ඊට පස්සේ ඒකේ ඉතිරි පින් එකට රතු පාට LED බල්බ් එකේ ධන පින් එක තියලා පාහගන්න ඕනි. එකයිකේ රෙසිස්ටර් එකේ උඩට පාහපු පින් එක ඉතිරිව තියෙනවනේ. අන්න ඒ පින් එකට මෙන්න මේ වගේ කම්බි කැබැල්ලක් පාච්චි කරලා මම ඒකේ අනිත් පැත්ත අර රිලේ එකට ඩයෝඩ් එකක් සෙට් උනේ. එතන ඩයෝඩ් එකේ සුදු ඉර සම්බන්ධ වුණ පැත්තටම මේකත් තියලා අපි පාහ ගන්න ඕනි. මම රතු පාට LED බල්බ් එකේ ඍණ අග්‍රය අපි ඉස්සෙල්ලා කොළ පාට LED බල්බ් එකේ ඍණ අග්‍රයටම තියලා මෙන්න මේ වගේ පාස්ස ගත්තා. ඔප්ටෝ කප්ලර් එකේ පළවන පින් එක මම මෙන්න මේ විදියට වෙනම පාස්ස ගත්ත කම්බියක් තියලා. මෙම ස්කිට් එකේ අපි 230 විදුලියේ නියුට්‍රල් වයර් එක ලබා දෙන්නේ මෙන්න මේ රිලේ එකේ පින් 3ක් තියෙන පැත්තේ මැද පින් එකට. ඒ වගේම එල් ලබා දෙන විදුලිය අවුට් වෙන්නේ මෙන්න මේ පින් එකෙන්. උඩ රූප සටහනින් ඔයාලට ලීසියෙන්ම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ වගේ හෝල්ඩර් එකක් වයර් කරගෙන මේ රිලේ එකේ මම පෙන්නපු පින් එකට කරන්ට් එක අවුට් කරන පින් එක අන්න එතනට එක වයර් එකක් තියලා මේ වගේ පාස්ස ගන්නවා. මේ වගේ වයර් එකක් අරගෙන රිලේ එකේ මැද පින් එකට තියලා නියුට්‍රල් පැත්ත පාස ගන්නවා. හෝල්ඩර් එකේ ඉතිරි වයර් එකයි අපි දැන් ගත්ත වයර් එකේ ඉතිරි වයර් දෙකයි මේ විදියට එකට තියලා සවි කරගන්න ඕනි. තව පොඩි වයර් දෙකක් අරගෙන මෙන්න මේ විදිහට අර රිලේ එකේ ඩයෝඩ් එක සෙට් උනේ සුදු ඉරක් තියෙන පැත්ත. අන්න ඒ පින් එක තමයි 12 වෝල්ට් DC සප්ලයි එකේ ධන අග්‍රය වෙන්නේ. ඒ වගේම LED බල්බ් වල ඍණ අග්‍රය සහ BC 547 එකේ E පින් එක සම්බන්ධ වුණා තමයි මේකේ ඍණ ලෙස ගන්නෙ. අන්න එතනට 12 වෝල්ට් වල ඍණ අග්‍රය තියලා පාස්ස ගන්න ඕනි. මම මේකට
12 වෝල්ට් සප්ලයි එකක් ලබා දීලා බලනවා මේක වැඩ කරනවද කියලා. ටිකක් හදලා සප්ලයි දීලා බලන්න ඕනි වැඩද කියලා ඒක නිසා. හරි. මම ඔප්ටෝ කප්ලර් එකේ පළවෙනි පින් එකට මේ වගේ කම්බි කෑල්ලක් පාස්ස ගත්තා. මම මේකට මේ වගේ 12 වෝල්ට් සප්ලයි එකේ ධන පින් එක අල්ලනකොට ඔයාලට පේනවා ඇති කොළ පාට LED බල්බ් එක පත්තු වෙනවා. ඒ සමගම රිලේ එකත් ඔන් වෙනවා. ඒ කියන්නේ පරිපතය 100%ක්ම වැඩ කරනවා. මම අපි සම්බන්ධ කරගත්ත හෝල්ඩර් එකට 5 වෝල්ට් AC බල්බ් එකක් දාගත්තා. දාලා අපි දාගත්ත AC වයර් එක 230 වෝල්ට් වලට ඉන් කරා. දැන් බලාගන්න පුළුවන් ඔයාලට 12 වෝල්ට් ලබා දෙනකොට ඔප්ටෝ කප්ලර් එකට මේ රිලේ එක ඔන් වෙලා බල්බ් එක දැල් වෙනවා. හරි. අපි දැන් යමු ඊළඟ කොටසට. මේ තියෙන්නේ මම මේක හදපු එකේ ඩයග්‍රෑම් එක. දැන් මේ වගේ පහක් අපි හදාගන්න ඕනේ. මම මේක කිය දෙන්නම් ඔයාලට. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. මේකේ ඔප්ටෝ කප්ලර් එකේ පළවෙනි පින් එකට 12 වෝල්ට් වලට වැඩි කරන්ට් එකක් දෙන්න එපා. තව මේක 3 වෝල්ට් වලටත් අඩු පල්ස එකකට වුණත් රිලේ එක ඔන් වෙනවා. ඔයාලට ප්‍රෝග්‍රෑම් කරලා IC යොදාගෙන එක එක රටා හදන්නත් පුළුවන්. තව මේක channel 5ට වඩා ඔයාලට ඕනි තරකම් හදන්නත් පුළුවන් මේ සර්කිට් එක බලාගෙන. මේ වගේ ගොඩාක් හදාගෙන ලස්සන රටාම වන්න පුළුවන්. හරි. අපි යමු ඊළඟට රිලේ 5 සර්කිට් එක හදන්න. පළවෙනි සර්කිට් එක හදපු විදියටම මම මේ විදියට රිලේ ටික ඔක්කොම දාගෙන මම සර්කිට් එක හදාගෙන යන්නම්. ඒ වගේම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කරන්ට් එක ලබා දිය යුතු ආකාරය සහ වයර් කරන ආකාරය බලාගන්න. ඒ වගේම හසිත නුවන් ඔෆිෂියල් මගේ YouTube channel එක subscribe කරන්න. තව ළඟදිම ඔයාලට කියන්නම් ගිදර ඉදන් ලේසියෙන් IC ප්‍රෝග්‍රෑම් කරලා එක එක රටා තියෙන බල්බ් රැස්මාලා වගේ දේවල් හදාගන්න විදිය. මට ඉස්සෙල්ලා අමතකුණා කිව්ව 330 ඕම් රෙසිස්ටර් එක මෙතනට තමා හයි කරන්නේ. දැන් මේකේ 12 වෝල්ට් ඍණාග්‍ර ටික ඔක්කොගෙම එකට පාස ගන්න ඕනි. ධනාග්‍ර ටිකත් ඔක්කොම එකට පාස ගන්න ඕනි මේ වගේම.
මේකේ AC 230ක් විදුලිය ලබා දෙන රිලේ එකේ මැද පින් ටිකත් මම මේ විදියට එකට වය කරගන්නවා. ඔක්කොම ටික. දැන් අපි ගත්ත වය කනෙක්ටර් එක අරගෙන මම මේ වගේ වය ටික මේකට හයි කරගන්නවා. මේකේ කොළ පාට වය එක මම ගත්තේ රිලේ වල මැද පින් එකකින්. ඒක නිසා අපි 230 විදුලිය ලබා දෙන එක වය එකක් වෙන්නේ මේක. ඒ වගේම රිලේ වල අවුට් පින් ටිකත් වය කරගෙන මම මේ වගේ වය කනෙක්ටර් එකට පිළිවෙලට හයි කරගත්තා. මම මේකට 12 වෝල්ට් කරන්ට් එකක් දීලා මේ වගේ ටෙස්ට් කරගත්තා පරිපතේ වැඩ කරනවද කියලා. ඔව්. ඇත්තටම පරිපතේ සාර්ථක ලෙස වැඩ කරනවා. හෝල්ඩර් 5ක් අරගෙන මම මේ වගේ වයර් කරගත්තා. තව දෙයක්. මෙහෙම වයර් කරද්දී රතු වයර් එක හැම හෝල්ඩර් එකටම එකින් එක සම්බන්ධ වෙන්න වයර් කරන්න ඕනි. ඒ වගේම නිල් පාට වයර් ටික අපේ පරිපතේ අවුට් පින් එකට සම්බන්ධ කරගන්න ඕනි. AC කරන්ට් එක ලබා දෙන්නේ හෝල්ඩර් ටිකේ රතු වයර් ටික එකට සම්බන්ධ කරගත්තේ අන්න ඒකේ එක වයර් එකක්. නියුට්‍රල් ලයින් එක ලබා දෙන්නේ මේකේ අපි අර කොළ පාට වයර් එකක් දාගත්තේ අන්න ඒකට. හරි. මම මේකට 12 වෝල්ට් DC කරන්ට් එකකුත් AC 230 කරන්ට් එකකුත් ලබා දුන්නා. පරිපතේ ඉතා සාර්ථකව වැඩ කරනවා. තව මම මේක ටෙස්ට් කරන්න එක රටාවක් තියෙන රටාවේ වේගය අඩු වැඩි කරන්න පුළුවන් සර්කිට් එකක් හදාගත්තා. මෙම සර්කිට් එකට ප්‍රධාන විදුලිය 230 වෝල්ට් ලබා දීමෙන් පසු සර්කිට් එක අල්ලන්න යන්න නම් එපා. අනිවාර්යෙන් රිලේ එකකින් කරන්ට් එක වදිනවා. මම මේකට පාවිච්චි කරපු මේ රටාවක් දුවන සර්කිට් එක හදන විදිය මම ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්. ඒ වගේම මම තවත් අලුත් වීඩියෝ ගොඩාක් ඉස්සරට ගේනවා. ඒ නිසා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරන්න. අදට ගිහින් එන්නම්. සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු.